ගුවන් පුතාලා අපි අද කතා කරන්නේ පිරිවැය පාඩමේ ෂෝට් නෝට් එකේ කොටස් දෙක. ඒ කියන්නේ අපි පළවෙනි කොටසේ කතා කරා අදාළ කොහොමද හතරවෙනි පාඩමේ පසුබිම් සාධක ටික. ඒ වගේම ඒ වීඩියෝ එකේම අපි කතා කරනවා මොනවද ප්‍රශ්න එන්න පුළුවන්, කොච්චර ප්‍රශ්න එනවද අදාළ දෙවෙනි කොටසේ සහ පළවෙනි කොටසේ. අපි අද කතා කරමු මේ පිරිවැය සංකල්ප ටික. මොනවද තියෙන පිරිවැය සංකල්ප? අපි පළවෙනි එක ගමු TVC. මේ TVC කියන්නේ අපි ඉංග්‍රීසි වලින් අපි ෂෝට් ටර්ම් එක පාවිච්චි කරාට මේකේ සිංහල තේරුම තමයි මේ මුළු විශල්‍ය පිරිවැය. මුළු විශල්‍ය පිරිවැය. ඒ කියන්නේ total variable cost කියන එක තමයි අපි ෂෝට් ටර්ම් එකේ TVC කියලා පාවිච්චි කරන්නේ. ඔයාලට අර ඉංග්‍රීසි ටර්ම් ටික පුරුදු වෙන එක වටිනවා. මොකද ඒකෙන් ප්‍රශ්න ඇහුවම ඔයාලට ටක් ගාලා අඳුර ගන්න පුළුවන්කම තියෙන හින්දා. ඒතකොට මුළු විශල්‍ය පිරිවැය කියලා කියන්නේ අදාළ නිෂ්පාදන ක්‍රියාවලියේදී අපිට වෙනස් කිරීම වලට භාජනය කරන්න පුළුවන් පිරිවැය. උදාහරණයක් හැටියට අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, ඊට පස්සේ නුපුහුණු ශ්‍රමය වෙන්න පුළුවන්. මේ දේවල් අපිට නිෂ්පාදන ක්‍රියාවලියේදී කෙටි කාලය තුළ වෙනස් කිරීම වලට භාජනය කරන්න පුළුවන්. ඒතකොට TVC වක්‍රය හැඩය එන්නේ මෙන්න මේ ආකාරයෙන්. එතකොට මේක පටන් ගන්න කොතනින්ද? මෙන්න මූලයෙන්. ඒ පටන් ගන්න මූලයෙන් හේතුව තමයි නිෂ්පාදනය බිඳුවක් නම්. ඒ කියන්නේ නිෂ්පාදනයක් සිද්ධ කරන්නේ නැත්නම් අපිට විචල්්‍ය පිරිවැයක් දැරීමට සිද්ධ වෙන්නේ නැහැ. විචල්්‍ය පිරිවැයක් නැහැ නිෂ්පාදනයේ බිඳුව අවස්ථාවේදී. නිෂ්පාදනය වැඩි කරනකොට තමයි විචල්්‍ය පිරිවැය ඉහළ නගින්න පටන් ගන්න. ඒතකොට TVC වක්‍රයේ හැඩය මේ ආකාරයෙන් ගන්නවා. හරි. ඊළඟට මේ TVC එකට පස්සේ අපිට තියෙන සංකල්පය තමයි TFC. TFC. TFC කියන්නේ අදාළ නිෂ්පාදන ක්‍රියාවලියේදී කෙටි කාලය තුල වෙනස් කිරීම් වලට භාෂණය කරන්න බැරි පිරිවැය. ඒ කියන්නේ මේ පිරිවැය මොකද වෙන්නේ? ස්ථාවරයි. ඒ කියන්නේ TFC අපි කියනවා මුළු ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය. කියන්නේ total fixed cost. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරාට පස්සේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය කෙටි කාලයකදී අපි කතා කරා කලින් වීඩියෝ එකේදී කෙටි කාලය සහ දිගු කාලය. එතකොට මේ කෙටි කාලයේදී අපි කිව්වා මේ ස්ථාවර පිරිවැය කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ කෙටි කාලයේදී අපිට සෑම පිරිවැයක්ම වෙනස් කරන්න බෑ. එතකොට මේ කෙටි කාලයේ තියෙන වෙනස් කරන්න බැරි පිරිවැය තමයි මේ ස්ථාවර පිරිවැය කියන්නේ. එතකොට මුළු ස්ථාවර පිරිවැය අපිට මෙන්න මෙහෙම සමාන්තර රේඛාවකින්, ඒ කියන්නේ ප්‍රමාණක්ෂර සමාන්තර රේඛාවකින් අපිට පෙන්වන්න පුළුවන්. TFC එක. එතකොට මොකද වෙන්නේ? නිෂ්පාදනය බිඳුවේදී පවා. ඒ කියන්නේ මෙතන කියන්නේ නිෂ්පාදන ඒකක ගාන, නිෂ්පාදන ඒකක ගාන බිඳුවේදී පවා මොකද වෙන්නේ? TFCට අගයක් තියෙනවා. මේ නිෂ්පාදනය කෙටි කාලයේදී වැඩි කරා කියලා ඒ නිෂ්පාදනයේට සාපේක්ෂව වැඩි වෙන්නේ නැහැ. නිෂ්පාදන ඒකක බිඳුවක් වුණත් කෙටි කාලයේ නිෂ්පාදනය වැඩි කරත් ඒක ඒ ආකාරයෙන්ම පවතිනවා. එතකොට ඊළඟට තියෙන සංකල්පය තමයි මේ අපි කතා කරපු TFC සහ TVC කියන දෙකේ එකතුව. මේ TFC සහ TVC කියන දෙකේ එකතුවෙන් තමයි TC කියන සංකල්පය හැදලා තියෙන්නේ. TC කියලා කියන්නේ මේ මුළු පිරිවැය. මුළු පිරිවැය. මුළු පිරිවැය සමන්විත වෙලා තියෙන්නේ TVC සහ TFC කියන දෙකේ එකතුවෙන්. ඒ කියන්නේ කෙටි කාලයේදී වෙනස් කිරීම වලට භාජනය කරන්න බැරි පිරිවැය. TFC උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම අදාළ කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි පොලිය, ස්ථාවර බැංකු ණයවල පොලිය. උතර මේ දේවල් කෙටි කාලයේදී අපිට වෙනස් කරන්න බෑ. මේ කෙටි කාලයේදී වෙනස් කරන්න බැරි නිෂ්පාදන ක්‍රියාවලිය පිරිවැය සහ කෙටි කාලයේදී වෙනස් කරන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලිය පිරිවැය එකතු වෙලා තමයි මොකද TC හැදිලා තියෙන්නේ. වෙනස් කරන්න පුළුවන් පිරිවැයයි වෙනස් කරන්න බැරි පිරිවැය කියන දෙකේ එකතුවෙන් තමයි TC හැදිලා තියෙන්නේ. ඒකට අපි ඇඳ ඉස්සෙල්ලා TVC වක්‍රය. TVC වක්‍රයේ හැඩයම තමයි TC වක්‍රයේ හැඩයත්. හැබැයි පොඩි වෙනසක් වෙනවා. මේ TVC එකට මොකද වෙන්නේ?
TFC එකතු කරන්න එපා TC. ඒ කියන්නේ මුළු පිරිවැය ගන්න නම් ඒ කියන්නේ total cost එක ගන්න නම්. එතකොට අපි කිව්වා මේ TVC එක පටන් ගත්තේ මෙතනින්. ඒ කියන්නේ බිඳුවේ. ඒ නිෂ්පාදන ක්‍රියාවලියේදී නිෂ්පාදන ඒකක ගාන බිඳුවක් වුණත් මේ TVC බිඳුවක් වුණා. හැබැයි TFC මොකද උනේ? TFC එක නිෂ්පාදන ක්‍රියාවලියේ නිෂ්පාදන ඒකක ගාන බිඳුවක් වුණත් TFC ට අගයක් තිබ්බා. මොකද අපිට නිෂ්පාදන ක්‍රියාවලිය කරේ නැහැ කියලා ගොඩනැගිලි කුලී නොගෙව ඉන්න බෑ. ඒක අපි අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. උදාහරණයක් ඇටියට. එතකොට මේ TFC සහ TVC කියන දෙකෙන් තමයි සමන්විත වෙලා තියෙන්නේ මේ TC. එතකොට TC ආරම්භක ලක්ෂ්‍ය TC ආරම්භක වෙන්නේ මේ TFC පටන් ගන්න තැනින්මයි. ඒ කියන්නේ මේ නිෂ්පාදනයේ බිඳුවක් නම් එතකොට TVC වලට අගයක් තියෙනවා. ඒතර මං හිතන්නේ උදාහරණයක් විදිහට TVC ලාගේ මං බිඳුවක් දාගත්තා කියලා. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ බිඳුවේදී TVC ලාගේ බිඳුව. ඒ කියන්නේ TVC අගයක් නැහැ. ඒ කියන්නේ මුළු විචල්්‍ය පිරිවැහක් සිද්ධ වෙන්නේ නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියේ බිඳුවයි නම් අමුද්‍රව්‍ය පොඩ්ඩක්වත් යන්නේත් නැහැ. ශ්‍රමය පොඩ්ඩක්වත් යන්නේ නැහැ. එතන මේකට මොකද වෙන්නේ? මේ අදාළ TVC බිඳුව මේ මං හදන්නේ සමීකරණය TVC බිඳුව අවස්ථාව. එතකොට ඒකට එකතු කරන්න වෙනවා TFC උදාහරණයක් ඇටියට හිතන්නකෝ CI කියලා. කියන්නේ මෙතන CI කියලා. එතකොට TFC සහ TVC දෙකේ එකතුව ගත්තොත් එහෙම මොකද වෙන්නේ? TC ට සමානයි. එතකොට නිෂ්පාදනයේ බිඳුවේදී TFC සහ TC මොකද වෙන්නේ? සමානයි. මොකද TVC ට අගයක් නැහැ නිෂ්පාදනයේ බිඳුව අවස්ථාවේ. එතකොට මෙතනින් තමයි TC රේඛාව පටන් ගන්න. ඒ කියන්නේ TC වක්‍රය පටන් ගන්න. TC වක්‍රයත් මොකද වෙන්නේ මේ TVC වක්‍රයට සමාන්තරව තමයි ඉහළ නගින්නේ. මොකද මෙන්න මේ දෙකේ අතර තියෙන පරතරය. මෙන්න මේ පරතරය. මේ පරතරය මොකද වෙන්නේ? TFC ට සමානයි. TVC ට TFC එකතු කරා නම් අපිට ගන්න පුළුවන් මොකද? TC වක්‍රය. මේ ටික තමයි මේ මුළු පිරිවැය වර්ගවල තියෙන සම්බන්ධය. මේ වක්‍ර අතර තියෙන සම්බන්ධය. ඔයාලට මේ වගේ තැනක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙකේ තියෙන ગેප් එක සම්බන්ධ කරලා. හිතන්නකෝ TVC සහ TC වක්‍ර පවණක් දුන්නොත් ඔයාලට මොකද වෙන්නේ? TFC වක්‍රය ගන්න පුළුවන්. මොකද මුළු ස්ථාවර පිරිවැය වක්‍රය තියෙන්නේ මේ මුළු පිරිවැය සහ මුළු විශාල පිරිවැය කියන වක්‍ර දෙකේ අතර වටිනාකමට සමානයි. හරි. ඊළඟට අපි යමු මේ සාමාන්‍ය පිරිවැය කියන සංකල්ප ටිකට. දැන් අපි කතා කරන්නේ මුළු පිරිවැය සංකල්ප ටික. ඊළඟට යන අපි මේ වගේම සාමාන්‍ය පිරිවැය සංකල්ප ටික. ඒ කියන්නේ average cost එක හදා. කියන්නේ average cost එක. ඒ කියන්නේ ඒ අකුරෙන් තීරණය වෙන්නේ මෙතන average එක. එහෙම නැත්නම් සාමාන්‍ය. ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ එකකට අදාළ පිරිවැය. එකකට අදාළ පිරිවැය. මේ තමයි මෙතෙන්දි බලන්න. ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය කොහොමද නිෂ්පාදන එකකට තියෙන්නේ? ස්ථාවර පිරිවැය කොහොමද එක නිෂ්පාදනයකට තියෙන්නේ? හරි. අපි ඒක බලමු. මේ සංකල්ප වල පළවෙනියට අපි කලින් වගේම ගමු. මුළු විචල්්‍ය පිරිවැය අපි දැන් කතා කරලානේ තියෙන්නේ. මුළු විචල්්‍ය පිරිවැයට අදාළව අපි ගමු. මුළු විචල්්‍ය පිරිවැයේ තියෙන සාමාන්‍ය එක තමයි මොකද්ද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ඒ කියන්නේ TVC අපිට පරිවර්තනය කරන්න පුළුවන් මොකද්ද? ABC බවට. ඒ කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. එතකොට මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන සංකල්පය අපිට ගන්න සමීකරණයක් පාවිච්චි කරන්න පුළුවන්. මම ඊට කලින් උදාහරණයක් ඔයාලට දෙන්නම්. ඔයා හිතන්නකෝ මෙතන තියෙනවා නිෂ්පාදන එකක දාන්න. මෙතන තියෙනවා අදාළ මුළු විචල්්‍ය පිරිවැය. ඒ කියන්නේ TVC. නිෂ්පාදන එකක ගන්න 0යි 1යි 2යි 3. එතකොට නිෂ්පාදනයේ බිඳුවේදී විචල්්‍ය පිරිවැයක් තියෙන්න පුළුවන්ද? බෑ. නිෂ්පාදනය කරන්නේ නැත්නම් අමුද්‍රව්‍යවත්, නුපුහුණු ශ්‍රමයවත් මේ වගේ අර
නිෂ්පාදනයේ සමග වෙනස් වෙන දේවල් වල අගයක් නැහැ. නිෂ්පාදනයේ බිඳුවයි නම් TVC මොකද? බිඳුව තමයි. ඔන්න නිෂ්පාදනයක වැඩි වෙනවා නම් තමයි මොකද වෙන්නේ? මේ TVCත් වැඩි වෙන්න පටන් ගන්නවා. හිතන්න මේ අවස්ථාවේදී 10යි කියලා. මේ අවස්ථාවේදී හිතන්නකෝ 20යි කියලා. හරිද? එතකොට මේ අදාළ නිෂ්පාදනයේදී මොකද වෙන්නේ? අදාළ එක ඒකකයට අදාළ පිරිවැය තමයි අපි ගන්න. AVC ගන්න පුළුවන් සූත්‍රය තමයි එතකොට මේ TVC අපි බෙදුවා නම් ඒකක ප්‍රමාණය. ඒ කියන්නේ Q ගෙන් බෙදුවා නම් අපිට ගන්න පුළුවන් මොකද්ද? මේ අදාළ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. එතන මෙතන තියෙනවා TVC 10යි එකකට අදාළ පිරිවැය හොයන්න මොකද වෙන්නේ? TVC බෙදුවා නම් එකෙන් ඒ කියන්නේ ප්‍රමාණයෙන් අපිට ගන්න පුළුවන් කීයද මේ අවස්ථාවේදී සාමාන්‍ය විචල්්‍ය පිරිවැය රුපියල් 10යි. මෙතන රුපියල් නම් පිරිවැය දීලා තියෙන්නේ. ඒක සාමාන්‍ය විචල්්‍ය පිරිවැය 10ක් විදිහට ගන්න පුළුවන්. ඒතර සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැසිරීම අපි ගත්තොත් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැසිරීම u හැඩති වක්‍රයක් තමයි තියෙන්නේ. එන්න මෙන්න මෙහෙම හැඩයක් තමයි තියෙන්නේ මොකද්ද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ඒතර මේ පිරිවැය වක්‍රවල හැසිරීමට ප්‍රධාන හේතුව තමයි මොකද්ද? හීනවල ඵලදා න්‍යාය. හීනවල ඵලදා නීතියක් අපි කතා කරා අපේ පළවෙනි කොටසේදී, කියන්නේ ෂෝට් නෝට් එකේ පළවෙනි කොටසේදී. අන්න ඒක තමයි මේවට කෙටි කාලීන වක්‍ර සඳහා හේතුවක් වෙලා තියෙන්නේ. ඊළඟට අපි ඊළඟ සංකල්පෙට. ඒ කියන්නේ TFC එකේ සාමාන්‍ය සංකල්ප. මොකද්ද? සාමාන්‍ය කියන්නේ AFC කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියලා කියන්නේ එක ඒකකයට අදාළව තියෙන ස්ථාවර පිරිවැය කොටස. හිතන්නකෝ නිෂ්පාදනය වැඩිවීමත් සමග මේ TFC කිසිදු වෙනසක් සිද්ධ වුණාද? TFC 100 නම් ගත්තේ මොකද වෙන්නේ? කිසිදු වෙනසක් සිද්ධ වුණාද? නිෂ්පාදනයේ බිඳුවේදී මොකද වෙන්නේ? TFC 100ම තමයි. නිෂ්පාදනය එකකින් වැඩි කරා TFC 100ම තමයි. නිෂ්පාදනය දෙකක් දක්වා වැඩි කරාත් මොකද වෙන්නේ? TFC 100ම තමයි. එතකොට බලන්න මේකේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය ගත්තොත්, ඒ කියන්නේ එක ඒකකයක් නිෂ්පාදනය කිරීමට අදාළව තියෙන සාමාන්‍ය, ඒ කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය ගත්තොත් අදාළ මුළු ස්ථාවර පිරිවැය ප්‍රමාණයෙන් බෙදුවා නම් අපිට ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී බිඳුවෙන් බෙදුවාට පස්සේ අපිට අනන්තයක් තමයි යගේ එන්නේ. ඒකට අනන්තයක් වෙන්න බැරි නිසා අපි ඒකට ගන්නෑ. මොකද අවස්ථාවේදී අපිට සාමාන්‍ය පිරිවැය එකකට අදාළව ගන්න විදිහක් නැහැ. මොකද නිෂ්පාදනයක සංඛ්‍යාව බිඳුවක් නිසා. එතකොට මේක කොහොමද පළවෙනි එකේ ඉඳන් අපිට හදාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන අපිට කොහොමත් මේ සමස්ත 100ම දරන්න සිද්ධ වෙනවම තමයි. අපිට ඕනි AFC එකේදී එකකට අදාළ එක හොයන්නනේ. එකකට අදාළ එක හොයන්න මෙතන ඉඳන් පටන් ගන්න පුළුවන්. ඒතර එකකට අදාළ එක හොයන්නේ අපි AFC ගණනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රය තමයි TFC බෙදීම අදාළ ප්‍රමාණය. TFC කීයද මෙතන? 100යි. 100 බෙදන්න පුළුවන් අදාළ ප්‍රමාණය කීයද? AFC 100. ඊළඟ එකේදී කීයද අදාළ TFC? කිසිදු වෙනසක් නැහැ. 100ම තමයි. හැබැයි ප්‍රමාණය මොකද ඉන්නේ? ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට එකක සාමාන්‍ය ස්ථාවර පිරිවැය කීයද ඉන්නේ? 50ක් වෙනවා. එතකොට දැන් බලන්න මේ අවස්ථාවේදී සාමාන්‍ය ස්ථාවර පිරිවැය 100යි. මෙතෙන්ට එනකොට මොකද වෙන්නේ? සාමාන්‍ය ස්ථාවර පිරිවැය 50යි. මොකද කෙටි කාලයේදී නිෂ්පාදනය වැඩි කරනවා වුණාට අදාළ ස්ථාවර පිරිවැයේ කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ කෙටි කාලයේ. එතකොට මේ වෙනස සිද්ධ වෙන්නේ නැති නිසා
අදාළ මුළු ස්ථාවර පිරිවැයම බෙදිලා යන්නේ මේ තියෙන ඒකක වලින්ම තමයි. දැන් හිතන්නකො මම මේකේ දැම්මොත් එහෙම වාට නිෂ්පාදන එකක 10 දී කියලා. ඒත් කීයද ස්ථාවර පිරිවැය? 100ම තමයි. එතකොට 100ට ඒ රුපියල් 10 මේ 100 තමයි අදාළ ඒකක 10 අතර බෙදලා යන්නේ. එතකොට ඒකක 10 දී අපි සාමාන්‍ය ස්ථාවර පිරිවැය ගණනය කරොත් මොකද වෙන්නේ? 100 බෙදීම 10. කීයද? 10. සාමාන්‍ය ස්ථාවර පිරිවැය 10 දක්වා තවත් පහළ බහිනවා. දැන් එතකොට කෙටි කාලයේදී මේ නිෂ්පාදනයේ වැඩිවීමත් සමග සාමාන්‍ය ස්ථාවර පිරිවැය මොකද වෙන්නේ? අගය පහළ බැලීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය අපිට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. නිමවුම වැඩිවීමත් සමගම මොකද වෙන්නේ? සාමාන්‍ය ස්ථාවර පිරිවැය අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේක කවමදාවත් බිඳුවක් වෙන්නේ නැහැ. මොකද හේතුව? සාමාන්‍ය ස්ථාවර පිරිවැය දශම ගාණක් හරි එක ඒකකයකින් දානවා. හිතන්නකො ඒකක ලක්ෂයක් දක්වා වැඩි වුණා. දැන් අර මම කලින් කතා කරපු උදාහරණය. එතන 0.0.0 ගාණක් හරි මොකද වෙන්නේ? තියනවම තමයි. ඒතර මේ AFC වක්‍රය කවදාවත් මෙතන ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක බිඳුව දක්වා යන්නේ නැහැ. මේක තව තව ලං වෙනවා. තව ඒකක ගාණ වැඩි කරන්න වැඩි කරන්න. හැබැයි කවදාවත් ලං වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? AFC වක්‍රය පහළ බහිනවා නිෂ්පාදනයේ කෙටි කාලයේදී වැඩි කිරීමත් සමග. එතකොට මේ අපි දැන් කතා කරපු AFC සහ AVC කියන සංකල්ප දෙකේ එකතුවෙන් තමයි ATC කියන සංකල්පය හැදිලා තියෙන්නේ. අර අපි කලින් කතා කරපු TC වගේම තමයි. එතකොට මේ TC එකේ සාමාන්‍ය එක තමයි මොකද්ද? මේ ATC කියලා කියන්නේ. කියන්නේ සාමාන්‍ය මුළු පිරිවැය. ඒ කියන්නේ එක ඒකකයකට අදාළව තියෙන මුළු පිරිවැය. එතකොට මුළු පිරිවැය සාමාන්‍ය මුළු පිරිවැය හැදිලා තියෙන්නේ මොකෙන්ද? ATC හැදිලා තියෙන්නේ AVC සහ AFC කියන දෙකේ එකතුවෙන්. මේ දෙක එකතු වෙලා තමයි මොකද වෙන්නේ? අදාළ ATC කියන එක හැදිලා තියෙන්නේ. එතකොට කලින් අපි කතා කරපු TC හැදිලා තිබ්බේ මොකද්ද? TVC සහ TFC කියන දෙකේ එකතුව. එතකොට මේ දෙකේම මේ තියෙන්නේ මුළු පිරිවැය සංකල්ප ටික. මේ තියෙන්නේ සාමාන්‍ය පිරිවැය සංකල්ප ටික. එතකොට මේ AC වක්‍රේ TC වක්‍රේ AC වක්‍රය කියලා කියන්න පුළුවන්. හරි. TC වක්‍රයේ අපිට තියෙනවා අර මම කතා කරානේ VC වක්‍රයත් U හැඩති කියලා. මේකත් U හැඩතිම තමයි. හැබැයි මේක ABC වක්‍රයට වඩා ඉහළින් තමයි පිහිටන්නේ. මේක නම් TC වක්‍රය මෙන්න මේකට වඩා පහළින් තමයි මොකද වෙන්නේ? ABC පිහිටන්නේ. මොකද මේ ABCට ABCට AFC එකක් එකතු කරලා තමයි මොකද වෙන්නේ? ATC එක ගන්න. එතකොට මීට වඩා වැඩි උඩකින් පිටිනවා. ඒ කියන්නේ වැඩි පිරිවැයක් මේකේ තියෙනවා. දැන් බලන්න මේ දෙක අතර තියෙන ગેප් එක. අපි කලින් කතා කරා TC වක්‍රයයි TVC වක්‍රයයි අතර තියෙන්නේ මොකද්ද? ગેප් එක TFC. මෙතන තියෙන්නේ දැන් සාමාන්‍ය පිරිවැය වක්‍රනේ. එතකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය අතර ગેප් එකක් මොකද්ද? මේ ગેප් එකක් මොකද්ද? මේ ગેප් එකේ ඉන්නේ AFC. AFC වක්‍රය අපි කිව්වා නිෂ්පාදනයේ වැඩි වෙනකොට අඩුවීමකට තමයි භාජනය වෙන්නේ AFC වක්‍රය. ඒතර AFC වල අගය මොකද වෙන්නේ? අඩු වෙනවා නිෂ්පාදනයේ වැඩි වෙනවා. දැන් බලන්න මෙතන තියෙන AFC අගයට වඩා මේ හරිය තියෙන AFC අගය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. AFC නම් මොකද වෙන්නේ? අඩුවීමකට තමයි ලක් වෙන්නේ. TFC කිසිදු වෙනසක් සිද්ධ වුණේ නැත. හරි.
එතකොට AFC තමයි අඩුවීමකට වාචනය වෙන්නේ. AFC කියලා කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය තමයි නිෂ්පාදනයේ වැඩි වෙද්දී අඩුවීමකට වාචනය වෙන්නේ. මොකද එක නිෂ්පාදන ඒකකයක් දරන්න ඕනි ස්ථාවර පිරිවැය කෑල්ල අඩු වෙනවා. මොකද ස්ථාවර පිරිවැය මුළු ස්ථාවර පිරිවැය වෙනස් වුන්නේ නැහැ. හැබැයි නිමවුම වැඩි වුණා. අදාළ මුළු ස්ථාවර පිරිවැය තමයි නිමවුමෙන් අපි බෙදුවේ. එතකොට නිමවුම වැඩි වෙනවා කියන්නේ එක නිමවුමක් දරන්න ඕනි ස්ථාවර පිරිවැය කෑල්ල පොඩි වෙනවා. එතකොට නිමවුම වැඩි වීමත් සමග සාමාන්‍ය ස්ථාවර පිරිවැය අඩු වීමක් තමයි තියෙන්නේ. ඊළඟට අපිට තියෙන සංකල්පය තමයි ආන්තික පිරිවැය සංකල්පය. ආන්තික පිරිවැය. ආන්තික පිරිවැයදී අපි කතා කරන්නේ දැන් අපි සාමාන්‍යකේ කතා කරේ එකකට අදාළ පිරිවැය. ඒ කියන්නේ එක නිෂ්පාදනයකට අදාළ කොච්චර කෑල්ලක් තියෙනවද? මේකෙදි ආන්තික කියන එකේ කතාව තමයි එකකින් අපි වැඩි කරනකොට ඒ කියන්නේ ආන්තික පිරිවැය නිෂ්පාදනයේ ඒකක එකකින් වැඩි කරද්දී කොපමණ ප්‍රමාණයක් පිරිවැයට එකතු වෙනවා. ඒ පිරිවැයට එකතු වීම දැන් හිතන්නකො TBC කට එකතු වීමද TC ට එකතු වීමද කියන එක වෙනසක් වෙන්නේ නැහැ. මොකද හේතුව TBC ගේ වෙනසයි TC ගේ වෙනසයි දෙකම සමානයි. මොකද වෙන්නේ? ඒකට හේතුව TFC ස්ථාවර වීම නිසා. ඒ කියන්නේ ප්‍රමාණය හිතන්න බිඳුවක් අවස්ථාවේ ප්‍රමාණය බිඳුවයි TVC. TVC කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය කීයද? බිඳුවයි. මොකද ඒ අවස්ථාවේදී කිසිදු නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ ඒකකයට අදාළව දරන විචල්්‍ය පිරිවැයක් නැහැ. විචල්්‍ය පිරිවැය තියෙන්නේ නිෂ්පාදනයක් සිදු වෙනවා නම් පමණයි. හැබැයි TFC මොකද වෙන්නේ? TFC තියෙනවා. ඒ කියන්නේ ස්ථාවර පිරිවැය නිෂ්පාදනයේ බිඳුවක් උනත් අනිවාර්යයෙන්ම තියෙනවම තමයි. එතකොට මේ දෙකේ එකතුවෙන් නේද මේ TC හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු විශල්්‍ය පිරිවැය සහ මුළු ස්ථාවර පිරිවැය කියන දෙකේ එකතුවෙන් තමයි මේ මුළු පිරිවැය හැදිලා තියෙන්නේ. එතකොට මේ දෙකේ එකතුව ගත්තාම කීයද? 100යි. ඊළඟට මම කියනවා ඒකක එක දක්වා වැඩි කරනවා. මේ බිඳුවේ සිට නිෂ්පාදනය එකක් වැඩි කරද්දී TBC ට මොකද වෙන්නේ? තව අගයක් එකතු වෙනවා. දැන්කො 50ක් එකතු වුණේ කියන්නේ. TFC කීයද? ඒ ගානම තමයි. කිසිදු වෙනසක් නැහැ. නිෂ්පාදනයේ වැඩි කරාත් නිෂ්පාදනයේ බිඳුවක් වුණත් කෙටි කාලයේදී ස්ථාවර පිරිවැය නෙමෙයි වෙනස් වෙන්නේ. හැබැයි විචල්්‍ය පිරිවැය ඒකට සාපේක්ෂව වෙනස් වෙනවා. ඒතර විචල්්‍ය පිරිවැය වෙනස් වෙනවා කියලා කියන්නේ මේ දෙකෙන් මේ සමන්විත වෙලා තියෙන TC TC අනිවාර්යෙන් වෙනස් වෙනවා. TC වෙනස් වෙන්නේ බලන්න TVC ගේ වෙනසට සාපේක්ෂවම තමයි. මේ ස්ථාවර පිරිවැය කිසිදු වෙනසක් නැහැනේ. ඒක ස්ථාවරයිනේ. ඒකනේ ස්ථාවර පිරිවැය කියන්නේ. එතකොට විචල්්‍ය පිරිවැය වෙනස් වුණා. විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය දෙකේ එකතුවෙන් නම් මුළු පිරිවැය හැදිලා තියෙන්නේ. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැත්නම් වෙනස් උනේ එකම දෙක්කෙනා කවුද? TBC විතරයි. ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය විතරයි. එතකොට මේ මුළු පිරිවැයේ වෙනසට විචල්්‍ය පිරිවැය තමයි ප්‍රධානම හේතුව. එයා විතරයි. මෙයා වෙනස් වුනේ නැහැනේ. නිෂ්පාදනයේ බිඳුවේදී 100යි. නිෂ්පාදනයේදී 100ම තමයි. අන්න එතකොට මේ නිෂ්පාදනය එකකින් වැඩි කරනකොට මෙතන කීයද නිෂ්පාදනයේ වැඩිවීම? 1යි. TBC ට එකතු වීම. ඒ කියන්නේ විචල්්‍ය පිරිවැයේ වැඩිවීම කියලා ගන්නත් පුළුවන්. දැන් විචල්්‍ය පිරිවැය වැඩිවීම කීයද මෙතන? 50යි. මුළු පිරිවැයේ වැඩිවීම ගන්නත් පුළුවන්. මෙතන වැඩිවීම 50යි. මේ දෙකම බලන්න සමානයි. එතකොට පිරිවැයේ වෙනස මේ පැත්තේ විචල්්‍ය පිරිවැයේ වෙනස ගන්නත් පුළුවන් අපිට. මුළු පිරිවැයේ වෙනස ගන්නත් පුළුවන්. එතකොට ආන්තික පිරිවැයේදී අපි ගණනය කරන්නේ නිෂ්පාදනය එකකින් වැඩි කරනකොට. නිෂ්පාදනය වැඩි කරනවා එකකින් අන්න ඒ අවස්ථාවේදී නිෂ්පාදනයේ වෙනස ඩෙල්ටා Q බෙදනවා අදාළ ඩෙල්ටා TC ගන්නත් පුළුවන්. මේක එක සූත්‍රයක්. ඊළඟට
ඩෙල්ටා TVC ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රමාණවල වෙනස එකයි මෙතන. එතකොට අපි මේ උදාහරණේ TVC ට අදාළ කරලා හැදුවොත් එහෙම බලන්න. එතකොට මේ සූත්‍රයෙන් අපිට ගන්න තියෙන්නේ වෙනස කීයද TVC? 50යි. ප්‍රමාණ වෙනස කීයද? එකයි. එතකොට උත්තරේ කීයද එන්නේ MC 50. ඒ කියන්නේ නිෂ්පාදනය එකකින් වැඩි කරද්දී කොච්චරක් එකතු වෙනවද පිරිවැය? අන්න ඒක තමයි අපි කතා කරන්නේ මොකද්ද? රුපියල් 50යි. දැන් මෙතන උදාහරණයක් අපිට මේක TC ගේ පැත්තෙන් ගන්නත් පුළුවන්. දැන් බලන්න TC වැඩිවීම කීයද? 50යි. ප්‍රමාණ වැඩිවීම එකයි. උත්තරේ කීයද? 50ම තමයි. ඉතින් බලන්න නිෂ්පාදනය එකකින් වැඩි කරද්දී කොච්චරක් මේ මුළු පිරිවැයට එකතු වෙනවද? කොච්චරක් විචල්්‍ය පිරිවැයට එකතු වෙනවද? අන්න ඒකෝට මේ සංකල්ප මේ දෙපැත්තෙම ගණනය කරන්න පුළුවන්. දැන් බලන්න MC ගෙන් මේ MC වල එකතුවෙන් තමයි TVC හැදිලා තියෙන්නේ. දැන් ඉතින් මෙතන එකක් එකතු වෙච්ච නිසා TVC ට තව 50ක් වැඩි වෙනවා. මම මෙතන තව ඒකක දෙකක් දක්වා වැඩි කරොත්. එතකොට ඒ කියන්නේ තව ඒකක එකකින් වැඩි කරද්දී තව කොච්චරක් එකතු වෙනවද පිරිවැයට? දැන් හිතන්නකෝ මෙතන තව 40ක් එකතු වුණා කියලා. එතකොට මොකද වෙන්නේ? තව 40ක් අමුතුවෙන් එකතු වුණා. එතකොට කීයද TVC 90 දක්වා වැඩි වෙනවා. ආන්තික පිරිවැය ටිකේ එකතුවෙන්, ඒ කියන්නේ මෙතන 40 ධන 50 තමයි මොකද උනේ? මේ 90ක් උනේ. ඒ කියන්නේ එකක් වැඩි කරද්දී එකතු වෙන ගානවල ටිකෙන් තමයි මොකද වෙන්නේ? විශල්්‍ය පිරිවැය හැදිලා. එතකොට මේ ආන්තික පිරිවැය වක්‍රය කොහොමද සම්බන්ධ වෙන්නේ අනිකුත් සාමාන්‍ය සහ විචල්්‍ය පිරිවැය වක්‍රයන් එක්ක කියන එක අපි දැන් බලමු. එතකොට මේ ආන්තික පිරිවැය වක්‍රය අපි කතා කරා මේ සාමාන්‍ය පිරිවැය වක්‍ර සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය කියන්නේ. මෙතන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය මේ දෙකේ ગેප් එක තමයි AFC. එහෙම නැත්නම් සාමාන්‍ය ස්ථාවරණය. ඒතර MC වක්‍රේ ගමන් කරන්නේ මෙන්න මේ දෙකේ අවම ලක්ෂ කපාගෙන. මෙන්න මේ අවම ලක්ෂ දෙක කපාගෙන තමයි MC ආන්තික පිරිවැය වක්‍රය ඉහළ නැගෙන්නේ. ඒතර මේ දෙකේ සම්බන්ධතාවය තමයි මොකද වෙන්නේ? මේ ATC ගේ ABC ගේ අවම කපාගෙන තමයි MC වක්‍රය ඉහළ නැගෙන්නේ. හරි. ඊළඟට මේ වක්‍ර ටික සම්බන්ධතාවය අපෙන් ප්‍රශ්න කිරීමේ සම්භාවිතාවයක් තියෙනවා. එතකොට කොහොමද සම්බන්ධ වෙන්නේ? අපි සියලුම වක්‍ර ටික එක රූප සටහනකට අරන් බලමු. ඒ කියන්නේ මුළු පිරිවැය වක්‍ර ටික ගත්තොත් අපි ගෝවා විචල්්‍ය පිරිවැය වක්‍රය මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය පටන් ගත්තේ මූල ලක්ෂය. මේ වගේ හැඩයක් ගත්තේ. ඊළඟට ස්ථාවර පිරිවැය වක්‍රය. ඒ කියන්නේ මේක සමාන්තර වෙන්න ඕනේ. TFC ස්ථාවර පිරිවැය වක්‍රය. ස්ථාවර පිරිවැය වක්‍රය පටන් ගන්න තැනින් තමයි මොකද වෙන්නේ? TC වක්‍රය කියන්නේ මුළු පිරිවැය වක්‍රය පටන් ගන්න. මේ දෙකේ ગેප් එකට සමානයි මොකද්ද මේ TFC. ඊළඟට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය පිරිවැය වක්‍ර ටික සාමාන්‍ය පිරිවැය වක්‍රවල සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයට වඩා ඉහළින් පිහිටනවා මොකද්ද? සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය තමයි යටින් තියෙන්නේ. සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය තමයි උඩින් තියෙන්නේ. මේ දෙකේ ગેප් එක මොකද්ද? මේ දෙකේ ગેප් එක ඉන්නේ AFC. මෙතන මේ මුළු එකේ ગેප් එක මුළු ස්ථාවර පිරිවැය. සාමාන්‍යකේ ગેප් එක මොකද්ද? සාමාන්‍ය ස්ථාවර පිරිවැය. ඒතර සාමාන්‍ය ස්ථාවර පිරිවැය මේකෙන් තමයි මෙන්න මෙහෙම උඩින් පටන් අරගෙන පහළ දක්වා අඩුවීමක් තමයි තියෙන්නේ. AFC වක්‍රය. මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සහ සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන වක්‍ර දෙකේ අවම ලක්ෂ පහළම දෙක කපාගෙන මොකද කරන්නේ? ඉහළ යනවා MC වක්‍රය. ওই ටික තමයි එතකොට මේ පිරිවැය වක්‍රයන් අතර තියෙන සම්බන්ධතාවය. එතකොට මේ කොටසින් ඔයාලට අවබෝධයක් එන්නේ නැති. ඒ කියන්නේ මේ කොටසෙන් මම දෙන්න ඔයාලට ඒ කියන්නේ අවබෝධයක් තියෙන කෙනෙක්ට ආයි ටක් ගාලා මතක් කර ගැනීම. මෙතන ගැඹුරට කතා කිරීමක් කරන්නේ නැහැ.
ඔයාලට ෂෝට් නෝට් එකක් ඇදිලා ටක් ගාලා මේ සංකල්ප ටික පොඩි මතකාවර්ජනයක් සඳහා තමයි මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. හරි. එතකොට මේකෙන් ඔයාලට ඒ සම්බන්ධව දල අවබෝධයක් ඒ කියන්නේ මතකාවර්ජනයක් වෙන්නේ නැති කියලා මම හිතනවා ඔයාලට පිරිවැය සම්බන්ධව තවත් වීඩියෝ කොටසකින් අපි ඊළඟ එකෙන් හම්බ වෙමු. කට්ටියට මෙනම් ආයුබෝවන්.